ඒ මාත් Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එක වෙනදට වඩා ටිකක් වෙනස් වීඩියෝ එකක්. කෝට් වැකේෂන් එකට ගෙදර ගිහින් මම කරපු දේවල් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඔක්කොටම කලින් මමයි මගේ යාළුවයි බොරැල්ලට ගියා අම්මගේ තාත්තගේ බර්ත්ඩේ වලට gift එකක් ගන්න. දැන් අපි තාම ඉන්නේ දෙමටගොඩ. මේ වැකේෂන් එකේ පොඩ්ඩක් ඔළුව රිලැක්ස් වෙන්න ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් වෙලාවරයි 7ට විතර ඇති. දැන් තමයි මම කොළඹ ඉඳලා ගෙදර යන්නේ. අපි දෙන්නත් එක ටිකක් ඇවිදලා එනකොට ගොඩක් පරක් වුණා. ඉතින් මගේ වීඩියෝස් බලන ගොඩක් අය ලොයස්ලා වෙන්න බලාගෙන ඉන්න ගොඩක් ආසාවෙන් ඉන්න අයනේ. ඒ නිසාම මම කෝට් වැකේෂන් එක ගැන පොඩ්ඩක් කියන්නම්. සාමාන්‍යයෙන් කෝට් වැකේෂන් එකක් අවුරුද්දකට 3 පාරක් හම්බෙනවා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ළමයින්ට නිවාඩු හම්බෙන්නේ හැම ටර්ම් එකක් අවසානෙම අන්න ඒ වගේ ටීචර්ස්ලට ඉස්කෝල ළමයින්ට වගේ. ඊයේ ගෙදර එනකොට ටිකක් රෑ වුණා. දැන් මේ ඊට පහුවෙනිදා උදේ කොහොම වුණත් මම මේ වීඩියෝ එකෙන් මුළු වැකේෂන් එක පුරාම ඇවිදපු තැන් ඇඹිලිපිටිය වටේම ගියපු තැන් තමයි අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඇඹිලිපිටිය වටේ කිව්වට ගොඩාක් දුර තැන් වල නම් ගියේ නැහැ. ගෙවල් ළඟ තියෙන තැන් කීපයකට තමයි ගියේ. ඒ තැන් වල වීඩියෝස් ටිකක් මම ඔයාලට අරගෙන එනවා. අක්කයි මමයි පොඩ්ඩක් ඇවිදින්නම් කියලා හිතාගෙන තමයි අද මේ ආවේ. මුලින්ම ආවේ ගෙවල් ළඟම තියෙන තැනට. ඊතර ඉඳලා මට යන්න තියෙන ළඟම තැන තමයි මේක. හිඟුරයාරව ඇඹිලිපිටියේ ඉන්න අය නම් දන්නවා. ඇත්තටම මේ පරිසරයට එනකොට විශේෂයෙන්ම කොළඹ ඉඳලා ආවට පස්සේ මේ පරිසරයට එනකොට පුදුම නිදහසක්, ඔලුව මාර විදියට රිලැක්ස් වෙනවා. ඒක විඳින්න ඕනි වයිබ් එකක්. ඒ වගේම මේ තැන්වල ඇවිදිනකොට ඒ කාලේ ක්ලාස් යන දවස්වල යාළුවොත් එක්ක මොන තරම් අපි මේ තැන්වලට ෆොටෝ ගත්තද කියලා මතක් වෙනවා. මේ තැන්වලට යනකොට මගේ යාළුවෝ මේ වීඩියෝස් දකිනව නම් බලනව නම් මට ඔයාලව සෑහෙන මතක් වෙනවා. සාමාන්‍යයෙන් වැඩියෙන්ම කොළඹ ඉඳලා ඇවිල්ලා ගෙදර ඉන්න දවස් කිහිපයකට මේ වගේ යන තැනක් ගානේ මට මතක් වෙනවා අපි ඇත්තටම hina වුණ විදිය, ගියපු විදිය, ෆොටෝ ගත්ත විදිය, කරපු විකාර වැඩ. හරිම හිතට පුදුම සැහැල්ලුවක්, සනීපයක්, ඒක වචනෙන් කියන්න බැරි විදිහේ මාරම නිදහසක් දැනෙන්නේ මේ වගේ තැන්වලට යනකොට. අනේ අපිට ඒ දවස්වල වගේ ආයෙමත් මේ තැන්වල ඇවිදින්න තිබුණනම් කියලා හිතනවා. අපි කටේටම ආයෙ එකතු වෙන්න තිබුණනම් කියලා හිතනවා. අන්තිමට හැමෝම එක තැන්වලට විසිරීලා ගියා. ඒ වුණාට මතක තමයි මතක් කරද්දී හිතට සතුටක් කරගෙන එන්නේ. මෙතන උඩට ගියාට පස්සේ සෑහෙන වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ තරම්ම හිතට හරිම සනීපයි. මගේ වීඩියෝස් බලන, A levels කරන, ඒ වගේ ඉස්කෝලේ යන නංගිලා අම්මලිලා ගොඩක් ඉන්නවනේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මම දැන් ඒ වයස පහු කරලා ඇවිල්ලා ඉන්නේ. ඒත් මට ඒ දවස්වල ඒ මතක දැන් මතක් වෙතිත් හිතට පුදුම සනීපයක්, සතුටක් අරගෙන එන්නේ. ඒ නිසා ඔයාලා ඔය ඉන්න කාලේ තමයි මම නම් හිතන්නේ වැඩිපුරම නිදහසේ සතුටින් ගෙවන්න පුළුවන් කාලය. ඒ නිසා හරිම ලස්සනට ඒක විඳින්න. මං හිතන්නේ ඒ තරම් අව්‍යාජ විදියට සතුටින් ඉන්න පුළුවන් කාලයක් ආයෙ ඔයාලට එවි කියලා.
කරක ඉඳලා ඊළඟට තව තැනකට යන්න තමයි හදන්නේ. ඔයාත් ගොඩාක් ලස්සන ගමක ඉපදුන කෙනෙක් නම් මම හිතන්නේ ඔයත් ඔයා කරපු ගොඩාක් ලොකු පිනකට තමයි ඒ වගේ ලස්සන ගමක ඉපදිලා තියෙන්නේ. මොකද කොළඹ වගේ හරිම නාගරික පරිසරයක ඉන්න ගියාම ඒක ගොඩක් තේරෙනවා. මට නම් ඒ කලබලකාරී පරිසරයේ ඉඳලා ගෙදර ආවට පස්සේ හිතට දැනෙන රිලැක්ස් එක සනීපේ කියලා නිම කරන්න බෑ. කිව්වම ගොඩාක් ෆේමස් තැනක් නෙමේක. ඉතින් වහින කාලෙට ගොඩාක්ම වහින කාලෙට මෙතන ස්පීල් කරනවා. එතකොට මෙතනින් වතුර පිටාර ගලනවා. ඒ කාලෙට තමයි මෙතන ගොඩාක්ම සෙනඟ වැඩි වෙන්නේ. හරිම ලස්සන තැනක්. ඒ වගේම නිතරම යන එන තැනක්. ලෝය කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හීන දකින්න ඔයාට මම මගේ අත්දැකීමක් ෂෙයා කරගන්නම්. සාමාන්‍ය ඉගෙන ගන්න කාලෙදී මගේ හිතේ ලොකු දෙගිඩියාවක් තිබුණා. මට මේක කරන්න පුළුවන් වෙයිද? බැරිද? මං ඒ තරම් දක්ෂයිද? මං ඒ තරම් දක්ෂ නෑනේ. මට මේක කරන්න පුළුවන් වෙයිද වගේ ගොඩාක් දේවල් ඔලුවට එනවා. ඉතින් ඔයාටත් එහෙම වෙන්නේ නැති. ඔයත් තාම මේ ප්‍රොසීජර් එකේ ඉන්න කෙනෙක් නම්, ඔයත් තාම ඔයාගේ ඩ්‍රීම්ස් අචීව් කරගත්තු නැති කෙනෙක් නම්, ඉතින් ඔය කාලෙදී ඔය වගේ නෙගටිව් අදහස් සාමාන්‍යයෙන් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් කරන්න ඕනි ලොකුම දේ තමයි අත් නොහැර ඉන්න එක. ඒ කියන්නේ try කරන එක නවත්තන්න එපා. ඔයා පාඩම් කරන එක, ඔයා කරන වැඩ කොටස නවත්තන්න එපා. එක දිගටම continue කරන්න. එහෙම වුණොත් තමයි ඔයාගේ හිතේ මොන නෙගටිව් අදහස් තිබුණත් ඔයාට ඔයාගේ dream එක achieve කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයා ඉන්න තැන, ඔයා ඉන්නේ නගරෙද, ගමේද ඒක බාධාවක් කරගන්නත් එපා. දැන් අපි හැමතැනම ඇවිදලා ඊළඟට ආයෙමත් මේ ගෙදර යන ගම. ඒ ලෙවල් කරන කාලේ මට හිතුණ දෙයක් තමයි මම ඉන්නේ හරිම පොඩි තැනක. මට පුළුවන් වෙයිද නැහැ ලෝ යන්න. මට පුළුවන් වෙයිද නැහැ ලෝ කෙනෙක් වෙන්න. මොකද මං ඉන්නේ හරිම පොඩි තැනක, හරිම පොඩි ඉස්කෝලේක, ඒ වගේම හරිම පොඩි නගරයක. ඉතින් ලංකාවේ හොඳම රිසල්ට්ස් දාන්නේ කොළඹින්. එතකොට මට ඒ වගේ ලොකු තැනකට යන්න පුළුවන් වෙයිද? ලංකාවේ හොඳම ලෝ ෆැකල්ටි එකට යන්න පුළුවන් වෙයිද? ඔය වගේ ගොඩාක් දේවල් හිතුණා. හැබැයි මම try කරා. ඒ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඔයත් චූටි ගමක, චූටි නගරයක, පොඩි ඉස්කෝලේක ඉගෙන ගන්න කෙනෙක් නම් මම මේක කියන්නේ ඔයාට. මමත් ඒ වගේම පොඩි ඉස්කෝලේකින්, පොඩි නගරයකින් ආපු කෙනෙක්. හැබැයි ඔයාගේ උත්සාහය මත තමයි ඔයා කොච්චර දුරකට, කොච්චර ඉහළකට යනවද කියලා තීරණය වෙන්නේ. ඔයාට තියෙන පහසුකම්, එහෙම නැත්නම් ඔයා ඉන්නේ නගරේද, ඔයා ඉන්නේ ගමේද කියන එක ඒකට බාධාවක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒක හොඳට හිතට අරගෙන වැඩ කරන්න. ඔයාට යන්න පුළුවන් දුර තීරණය කරන්නේ ඔයාමයි. ඒ වගේම තමයි ඔයා ගොඩාක් ඉහළට ගියාට පස්සේ ඔයා ආවේ මෙන්න මේ වගේ පොඩි තැනකින් කියලා කියන්න අමතක කරන්න. ඒ වගේම ලැජ්ජ වෙන්න එපා. මොකද ඒ තැන තමයි අපිව මෙච්චර දුරකට අරගෙන ආවේ. මේ අපේ ගෙදර පිටිපස්සේ තියෙන ඇල. මේ ඇලේ පොඩි කාලෙම මගේ පොඩි කාලෙම ගත වෙන්නේ නැති. මන් දන්නේ කොයිතරම් වෙලාවක් මේ ඇලේ නාන්න නැතිද, පීනන්න නැතිද කියලා. මේකත් ඒ ඇලෙන් මෙන්න පොඩි අතුරු ඇලක්. ඉතින් ඒ ලස්සන ළමා කාලේ ආයෙ මතක් වෙදී හිතට පුදුම සතුටක් දැනෙනවා. ඔයත් ඉන්නේ ඒ වගේ ලස්සන තැනක නම් ඒ පරිසරයේ සුන්දරත්වය පුළුවන් තරම් විඳින්න. මොකද ඔයාට ආයේ සුන්දරත්වය, ඒ ලස්සන පරිසරය විඳින්න ගොඩාක් කාලයක් ඇඟිලි ගැන බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන්. ඔයාට තාමත් මේ වගේ ලස්සන පරිසරය විඳින්න අවස්ථාව ලැබෙනවා නම් ඔයා ගොඩාක් ග්‍රේට්ෆුල් වෙන්න. ඔයා මං හිතන විදිහට නම් මගේ කෝණයෙන් බලද්දී ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා ඒ වගේ ලස්සන තැනක ඉන්න.
ජීවිතය කියලා හොයාගෙන සෑහෙන ගැඹුරු දේවල් සෑහෙන සංකීර්ණ දේවල් පස්සේ අපි අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙවි දිව්වට මම නම් මේ වයස වෙනකොට තේරුම් ගන්න තියෙන දේ තමයි ජීවිතය කියලා හොයපු දේ තමයි මේ මානසික නිදහස. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තව අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.